හදමුද අද රසම රස එළවලු රොටියක්. එළවලු රොටියක් හදාගන්න හරිම විදිහ තමයි අද යමි කිචන් YouTube channel එකේ ඔයාට මේ විදිහට අරගෙන එන්නේ. ඔන්න බලන්න මම අද මේ රසම රස එළවලු රොටි එක කොහොමද හැදුවේ කියලා. මුලින්ම අපේ එළවලු රොටියට අවශ්‍ය පිටි මිශ්‍රණය හදාගන්න ඕනේ. පිටි ග්‍රෑම් 400කට ලුණු කුඩු පොඩ්ඩක් පොල් තෙල් ටිකක් එකතු කරලා වතුරෙන් තමයි මම මේ පිටි මිශ්‍රණය අනාගත්තේ. මෙන්න මේ ගානට අනාගත්තට පස්සේ මේක වහලා පැය 4-5ක් විතර පිපෙන්න තියන්න ඕනේ. ඉතින් මේ ටික පිපෙන අතර වාරේ මම අලගෙඩි 3ක් තම්බ ගත්තා මිශ්‍රණය හදාගන්න. මේ තියෙන්නේ පැය 5කට පස්සේ මගේ පිටි මිශ්‍රණය. රෙද්දක් වගේ මෙන්න මේ විදිහට ඇදෙනවා. ඉතින් මේ පදමට ආවට පස්සේ මේ පිටි ටික කොටස් වලට වෙන් කරලා පොල් තෙල් ටිකක් තවරලා තියාගත්තා. දැන් අපි මේකේ මිශ්‍රණය හදන්න අවශ්‍ය කලමනා ටික ලෑස්ති කරගන්නයි යන්නේ. ලූණු මාළු මිරිස් ලීක්ස් අමු මිරිස් සුදු ලූණු මේ ඔක්කොම ටික සුද්ධ කරලා පොඩියට කපා ගත්තා. කරපිංචායිති 3ක් අරන් ඔන්න පොඩිවට කපා ගත්තා. දැන් අපේ ජාති ටික ඔක්කොම ලෑස්ති. මම මේකට දාන්න සැමන් එකකුත් කඩලා සුද්ධ කරලා තියාගත්තා. දැන් අලු ටික තැම්බිලා. දැන් අපි මේ මිශ්‍රණය හදාගමු. තෙල් රත් වුනහම සුදු ලුණු එකතු කරලා සියලුම ජාති ටික එකට එකතු කරගත්තා. ලිපෙන් බාලා මේ එකතු කරේ දෙහි බෑයක යුෂ. දැන් අපි අපේ එළවලු රොටි ටික හදමු. ඔන්න බලන්නකෝ ලස්සනට මේ එළවලු රොටිය කොහොමද හදාගන්නේ කියලා. මැද්දෙන් තියෙන එළවලු මිශ්‍රණය ත්‍රිකෝණ හැඩයටම තියාගන්න. එහෙම නැත්නම් වෙන හැඩයකට ඔයාලට හදාගන්නවත් මේක පුළුවන්. එතකොට තමයි එළවලු රොටිය නීට් එකට එන්නේ. එක පැත්තක් ගොඩක් කරවෙන්න කලින් හැම පැත්තම සාමාන්‍ය ගානට පොඩ්ඩක් කර කරගන්න. එතකොට තමයි මේ ත්‍රිකෝණ හැඩයට පැත්තත් හොඳට කර කරලා ඔයාට මේක ලස්සනට හදාගන්න පුළුවන් වෙන්නේ. මේ බලන්නකෝ මම මෙන්න මේ විදිහට තමයි පැත්ත මාරු කර කර මේ එළවලු රොටිය ලස්සනට හදාගත්තේ. මතක තියාගන්න අඩු ගින්දරේ තමයි මේ එළවලු රොටිය ඔයා හදාගන්න ඕනේ. නැත්නම් මැද පිටි අමුවට හිටිනවා. මම නම් මගේ ලිපේ ගින්දර අඩුම කරලා තමයි මේක හදාගත්තේ. ඔන්න බලන්න දැන් මේ එළවලු රොටිය තියෙන විදිහ. ඉතින් මේ වගේ තවත් රසම රස කෑම හදන විදිහ අපි යමි කිචන් YouTube channel එකෙන් ඔයාලට අරගෙන එනවා. ඉතින් මතක ඇතුව අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න.